ආදරණීය දරුවනේ ආයුබෝවන්. අද අපි කතා කරන්නේ 10 ශ්‍රේණියේ ව්‍යවසායකත්ව අධ්‍යයනය කියන පාඩම් මාලාවේ දෙවෙනි වීඩියෝ එක. අපි මෙතනදී කතා කරන්නේ ඔයාලගේ 10 ශ්‍රේණියේ දෙවන පාඩම ව්‍යවසායකත්වය සහ ව්‍යාපාර කියන පාඩම තමයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. දැන් අපි ඉස්සලාම බලමු මේ ව්‍යවසායකත්වය සහ ව්‍යාපාර කියන්නේ එකක්ද දෙකක්ද කියලා. ඇත්තටම මේ ව්‍යවසායකත්වය කියන්නේ ව්‍යාපාර කියන්නේ කරුණු දෙකක්. එතකොට මෙතනදී හැබැයි අපි දැනගන්න ඕන දෙයක් තමයි මේ ව්‍යවසායකත්වය සහ ව්‍යාපාර අතර සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට අපි මේ පාඩමේදී ඉගෙන ගන්නේ මොනවද ව්‍යාපාර කියන්නේ? එතකොට මේ ව්‍යවසායකත්වයේ කියන මාතෘකාව සහ ව්‍යාපාර කියන මාතෘකාව අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියන එක තමයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. දැන් අපි බලමු මොකද්ද මේ ව්‍යවසායකත්වය සහ ව්‍යාපාර අතර තියෙන සම්බන්ධය කියලා. අපි ඉස්සෙල්ලාම හඳුනගමු ව්‍යාපාර කියන්නේ මොනවද කියලා. දැන් ව්‍යාපාර කිව්වහම ව්‍යාපාර යනු කුමක්ද කියලා අහුවොත් අපිට ඒකට තියෙනවා අර්ථ දැක්වීමක්. අපි ඉස්සෙල්ලාම අර්ථ දැක්වීම කියවමු. මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලීම සඳහා භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය කිරීම බෙදා හැරීම හා සම්බන්ධ වූ සියලුම කටයුතු ව්‍යාපාර කියලා හඳුන්වනවා. එතකොට ව්‍යාපාරයක් කියන එක පටන් ගන්නෙම මිනිස් අවශ්‍යතාවයකින් හෝ උවමනාවකින්. අපි ඉදිරියට කතා කරනවා මේ මිනිස් අවශ්‍යතා කියන්නේ මොනවද උවමනා කියන්නේ මොනවද කියලා. දැන් මෙන්න මෙහෙම හිතන්න. අපිට අවශ්‍යතාවයක් තියෙනවා ආහාර. එතකොට අපිට ආහාර කියන අවශ්‍යතාවය සපුර ගන්න නම් එක්කෝ අපිට අවශ්‍ය ආහාර වගා කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඒක කඩෙන් මිලට ගන්න ඕනේ. එතකොට කඩේ මුදලාලි මොකද කරන්නේ? කඩේ මුදලාලි හඳුනාගෙන තියෙනවා මිනිස්සුන්ට තියෙනවා ආහාර කියලා අවශ්‍යතාවයක්. එතකොට මේ ආහාර කියන අවශ්‍යතාවය සපුර ගන්න සමහරවිට හැමෝටම වගා කරන්න අමාරුයි. ඒක නිසා කඩේ මුදලාලි මොකද කරලා තියෙන්නේ? ඒ ආහාර කියන අවශ්‍යතාවයේ සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ විකුණනවා. එහෙම නැත්නම් භාණ්ඩ හා සේවා ලබා දෙනවා. එතකොට ව්‍යාපාරයක් කියන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය කිරීම වගේම බෙදා හැරීම හා සම්බන්ධ වූ සියලු කටයුතු අපි කියනවා ව්‍යාපාර කියලා. එතකොට ව්‍යාපාරයක් පටන් ගන්නෙම මිනිස් අවශ්‍යතාවයකින් හෝ උවමනාවකින්. නිෂ්පාදකයා භාණ්ඩ නිෂ්පාදකයා හඳුනාගෙන තියෙනවා පුද්ගලයන්ට මිනිස්සුන්ට මේ වගේ අවශ්‍යතාවයක් තියෙනවා. එහෙනම් ඒ අවශ්‍යතාවය සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය කරන එක තමයි ව්‍යාපාරයක සිද්ධ වෙන්නේ. ව්‍යාපාර කටයුතු වල නියුතු පුද්ගලයන්ට අපි කියනවා ව්‍යාපාරිකයන් කියලා. දැන් අපි කලින් අත දැක්වීමේදී ඉගෙන ගත්තනේ අවශ්‍යතා සහ උවමනා කියලා වචන දෙකක්. දැන් අපි බලමු අවශ්‍යතා කියන්නේ මොනවද උවමනා කියන්නේ මොනවද කියලා. අවශ්‍යතා කියන්නේ මිනිසාගේ ජීවිතය පවත්වාගෙන යාමට අනිවාර්යෙන්ම සපුරා ගත යුතු දෑ. දැන් මිනිස්සු විදිහට අපිට මොනවද අනිවාර්යෙන්ම ඕනේ? අපිට ආහාර පාන ඕනේ. ඇඳුම් පැළඳුම් ඕනේ. නිවාස ඕනේ. අධ්‍යාපනය ඕනේ. සෞඛ්‍ය ඕනේ. sannivedana ඕනේ. එතකොට මේ වගේ මිනිසාගේ ජීවිතය පවත්වාගෙන යාමට අනිවාර්යයෙන්ම අවශ්‍ය දේවල් අපි කියනවා අවශ්‍යතා කියලා. එතකොට මේ අවශ්‍යතා සපුරා ගන්න විවිධ ආකාර අපි කියන උවමනා කියලා. දැන් හිතන්නකෝ මිනිස් අවශ්‍යතාවයක් තමයි ආහාර. එතකොට මේ ආහාර කියන අවශ්‍යතාවය සපුරාගත හැකි ආකාර ගොඩාක් තියෙනවා. ඒකට අපි කියනවා උවමනා කියලා. උදාහරණයක් ලෙස අවශ්‍යතාවයේ ආහාර නම් උවමනා වෙන්නේ කෑම වර්ග. මොනවද? ඉන්දියාප, නූඩල්ස්, බාත්, කේක්, බිස්කට් වගේ ආහාර වර්ග ටික තමයි උවමනා කියලා සලකන්නේ. ඒ වගේම ඇඳුම්. ඇඳුම් කියන්නේ මූලික මිනිස් අවශ්‍යතාවයක්. එතකොට ඇඳුම් කියන අවශ්‍යතාවය සපුරා ගන්නට හැකි අපිට ආකාර ගොඩක් තියෙනවා. එතකොට උවමනා වෙන්නේ ඇඳුම් වර්ග ටික. ගවුම් තියෙනවා, කලිසම් තියෙනවා, සාරි තියෙනවා, සරන් තියෙනවා. ඒ වගේ තියෙන ඇඳුම් වර්ග ටික අපි කියනවා උවමනා කියලා. එතකොට නිවාස කියන්නේ මිනිස් අවශ්‍යතාවයක්. උවමනා කියන්නේ ඒ අවශ්‍යතාවය සපුරා ගන්න ආකාරය. ඒ කියන්නේ නිවාස වර්ග. අපිට කුලියට ගන්න කුලී නිවාස තියෙනවා, තනි තට්ටුවේ ගෙවල් තියෙනවා, තට්ටු දෙකේ ගෙවල් තියෙනවා. එතකොට නේවාසිකාගාර තියෙනවා. ඒ වගේ දේවල් අපි කියනවා උවමනා කියලා. එතකොට මං හිතනවා ඔයාලා මේ අවශ්‍යතා සහ උවමනා කියන සංකල්ප දෙක තේරුම් ගන්න ඇති කියලා. දැන් අපි බලමු අවශ්‍යතා
වල ලක්ෂණ ඒ වගේම උවමනාවල ලක්ෂණ. අවශ්‍යතා මූලිකව පැන නැගී. ඒ කියන්නේ අපිට ජීවත් වීමට අනිවාර්යයෙන්ම අවශ්‍යයි. දැන් හිතන්නකෝ ආහාර, ඇඳුම්, නිවාස. ජීවත් වීමට අනිවාර්යයෙන්ම අවශ්‍යයි. අපිට ඒවා නැතුව ජීවත් වෙන්න බෑ. අවශ්‍යතාව මතුව පසු දෙවනුව පැන නැගී. ඒ කියන්නේ උවමනා. දැන් අපිට ආහාර කියන අවශ්‍යතාවය තියෙනවා. උවමනා කියන්නේ ආහාර වර්ග ටික. අපි මේට අවුරුදු 50කට කලින් දැන් ලංකාවේ ගොඩාක් වෙලාවට අපි කන්න පුරුදු තිබ්බේ බත් එක්ක පාන්. දැන් බලන්නකෝ තියෙන ආහාර වර්ග. දැන් වර්තමානයේ වෙනකොට විවිධ වර්ගයේ ආහාර අපිට මාකට් එකේ ගන්න තියෙනවා. ඒ කියන්නේ ආහාර අවශ්‍යයි කියන අවශ්‍යතාවය අපිට මුලින් ඇති වෙනවා. වමනා ඇතිවන්නේ පසුව. අවශ්‍යතා සීමිතයි. දැන් අවශ්‍යතා සුළු ප්‍රමාණයක් තියෙන්නේ. ආහාර, ඇඳුම්, නිවාස, අධ්‍යාපනය වගේ අවශ්‍යතා 8ක් තියෙනවා. හැබැයි උවමනා කිව්වොත් රාශියක්. දැන් හිතන්නකෝ ආහාර කියන අවශ්‍යතාවය ගත්තොත් ආහාර වර්ග කොච්චර තියෙනවද? ආහාර වර්ග රාශියක් තියෙනවා. ඒ කියන්නේ උවමනා රාශියක් තියෙනවා. අවශ්‍යතා සීමිතයි, උවමනා රාශියක් තියෙනවා. අවශ්‍යතා සියලු දෙනාට පොදුයි. අපි හැමෝටම ආහාර අවශ්‍යයි, ඇඳුම් අවශ්‍යයි, නිවාස අවශ්‍යයි. හැබැයි උවමනා එක එක අයගේ පෞද්ගලිකත්වය අනුව වෙනස් වෙනවා. දැන් හිතන්නකෝ ආහාර අවශ්‍යතාවය ගත්තොත් කෙනෙකුට මිලට ගන්න පුළුවන් ආහාර තව කෙනෙකුට මිලට ගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට හැමෝටම ආහාර කියන අවශ්‍යතාවය තියෙනවා. හැබැයි උවමනාව සපුර ගන්න විදිය එකිනෙකාට වෙනස්. දැන් ගොඩක් මිල අධික ආහාර පාන ගොඩක් වෙලාවට හැමෝටම මිලට ගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට උවමනා කියන එක පෞද්ගලිකත්වය අනුව වෙනස් වෙනවා. දැන් නිවාස ගත්තොත් ඒත් එහෙමයි. හැමෝටම නිවසක් ඕනේ. ඒක අවශ්‍යයි. හැබැයි උවමනා ගත්තොත් නිවාස වර්ග එක එක්කෙනාට තියෙන මුදල් ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. අවශ්‍යතා උත්පත්ති අනුව ඇති වෙනවා. හැබැයි උවමනා ව්‍යවසායකයන් හෝ ව්‍යාපාරිකයන් නිර්මාණය කරනවා. දැන් හිතන්නකෝ අපිට ආහාර අවශ්‍යයි. හැබැයි උවමනා විවිධ ආහාර වර්ග. අලුත් ආහාර වර්ග නිර්මාණය කරලා තියෙන ව්‍යවසායකයෝ හෝ ව්‍යාපාරිකයෝ විසින්. දැන් අපි හඳුනාගමු භාණ්ඩ හා සේවා කියන්නේ මොනවද කියලා. අපි අද දැක්වීමේදී කතා කළා ව්‍යාපාරිකයෝ විසින් භාණ්ඩ නිෂ්පාදනය කරනවා. එහෙම නැත්නම් සේවා සපයනවා. භාණ්ඩ කියන්නේ දැන් හිතන්නකෝ ඔයාලා ඔය ලියන පෑනක්, පැන්සලක් ගත්තාම අපිට අතින් අල්ලන්න පුළුවන්. භෞතික පැවැත්මක් තියෙනවා. අපි කියනවා ස්පෘශ්‍ය කියලා. හැබැයි සේවාවක්. දැන් හිතන්නකෝ ගුරුවරයෙක් උගන්වනවා. හැබැයි මේ උගන්වන එකට භෞතික පැවැත්මක් නැහැ. අස්පෘශ්‍යයි අපිට අතින් අල්ලන්න බෑ. සේවා ගබඩා කරන්න බෑ. හැබැයි භාණ්ඩ ගබඩා කරන්න පුළුවන්. පෑන්, පැන්සල් නේද? පෙට්ටිවල අහුරලා තියන්න පුළුවන්. භාණ්ඩ සමජාතීයයි. එකම විදිහයි. හැබැයි සේවා සමජාතීය නෑ. මම මේ පාඩම කරන විදිහ නෙවෙයි තව ගුරුවරයෙක් මේ පාඩම කරන්න. ඒ කියන්නේ සපයන පුද්ගලයාට ඒ වගේම අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. භාණ්ඩ වලට එනකොට පාරිභෝගිකයා නිෂ්පාදන ක්‍රියාවලියට අත්‍යවශ්‍ය නෙවෙයි. ඒ කියන්නේ අපි දන්නේ නැහැ පෑනක් හදන්නේ කොහොමද කියලා. අපි දන්නේ අපි පාවිච්චි කරන පොත හදන්නේ කොහොමද කියලා. හැබැයි සේවාවක් සපයනකොට පාරිභෝගිකයා නිෂ්පාදන ක්‍රියාවලියේ කොටසක්. සේවාව සපයනකොට පාරිභෝගිකයා එක්ක ඍජුව සම්බන්ධ වෙනවා. සේවා සපයන්න පාරිභෝගිකයා එක්ක ඍජුව සම්බන්ධ වෙනවා. දැන් හිතන්නකෝ වෛද්‍යවරයෙක් කියලා. ඒතකොට වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කරලා බලලා තමයි බෙහෙත් ලියන්නේ. එතකොට වෛද්‍යවරයා සිද්ධ කරන්නේ සේවාවක්. භාණ්ඩ සපයන්නාගෙන් වෙන් කළ හැකියි. ගොඩාක් පාවිච්චි කරන භාණ්ඩ නිෂ්පාදකයා අපි දැකලා නැහැ. හැබැයි සේවා සපයන්නාගෙන් වෙන් කරන්න බෑ. දැන් බලමු අපි ව්‍යාපාරවල පවත්නා ගති ලක්ෂණ. පළවෙනි ගති ලක්ෂණය තමයි ව්‍යාපාරයේ සම්පත් ගනුදෙනු වල යෙදවීම. මොනවද ව්‍යාපාරයේ සම්පත්? ව්‍යාපාරය අමුද්‍රව්‍ය, මුදල්, මානව සම්පත වගේ සම්පත් පාවිච්චි කරලා භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඊට පස්සේ ඒ භාණ්ඩ විකුණලා මුදල් ලබා ගන්නවා. එතකොට මෙතනදී ව්‍යාපාරයේ සිදු වෙන්නේ සම්පත් ගනුදෙනුවක් සිද්ධ වෙනවා. ඒ වගේම ගනුදෙනුව අඛණ්ඩව සිද්ධ වෙනවා. දැන් ව්‍යාපාරය පවත්වාගෙන එක භාණ්ඩයක් විකුණලා නවත්තන්න නෙවෙයි. දිගින් දිගටම භාණ්ඩ හා සේවා විකුණනවා. ඊළඟට අරමුණක් තියෙනවා. ගොඩක් ව්‍යාපාරවල තියෙන අරමුණ තමයි ලාභ ලැබීමේ අරමුණ. ඒ වගේම මූල්‍යම ගනුදෙනු. අපිට භාණ්ඩ හෝ සේවා ගන්න ඕන නම් අපි මුදල් දීලා තමයි ගන්න ඕනේ. ඒ වගේම මේක ආර්ථික කටයුත්තක්. දැන් අපි බලමු ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් අතර සමානකම්. දැන් අපි කලින් කතා කළා මොකද්ද මේ ව්‍යවසායකත්වය කියන්නේ කියලා කලින් පාඩමේදී කතා කරනවා.
ව්‍යාපාරිකයන් කරන්නේ මොකද? ආර්ථික කටයුත්තක්. හිතන්නකො ළඟම කඩේ මුදලාලි මොකද කරන්නේ? ආර්ථික කටයුත්තක්. ව්‍යවසායකයන් කරන්නේ ආර්ථික කටයුත්තක්. ඇයි ව්‍යවසායකව නව නිෂ්පාදන බිහි කරන්නේ? ඒක විකුණලා ලාභ උපයන්න. ව්‍යාපාරිකයන්ට අවදානමක් තියනවද? ඔව්. ව්‍යාපාරිකයන්ට අවදානමක් තියෙනවා. ව්‍යවසායකයන්ට අවදානමක් තියෙනවද? ඔව්. ඇයි ව්‍යවසායකයෝ අලුත් දෙයක් තමයි වෙළඳපොළට දාන්නේ. එතකොට මේ අලුත් දේ සමහරලාට පාරිභෝගිකයෝ මිලට නොගෙන ඉන්න ඉඩ තියෙනවා. ඊළඟ එක ගනුදෙනු වල නිරත වීම. ව්‍යාපාරිකයන්ොත් ගනුදෙනු කරනවා, ව්‍යවසායකයන්ොත් ගනුදෙනු කරනවා. සම්පත් භාවිතා කිරීම. සම්පත් භාවිතා කළා තමයි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ. නිෂ්පාදනය මිලදී ගැන විකිණීම සම්බන්ධ තියෙන ගැන. දැන් ව්‍යාපාරික සිද්ධ වෙනවා, නිෂ්පාදනය සිද්ධ වෙනවා, අමුද්‍රව්‍ය මිලට ගන්නවා, ඒ වගේම විකිණීමක් සිද්ධ වෙනවා. ව්‍යවසායකයෙකුත් ඒක තමයි කරන්නේ. තරඟයට මුහුණ දීම. එතකොට මේ දෙන්නම තරඟයකට මුහුණ දෙනවා. පැවැත්ම ගැන සිතීම. හැම වෙලේම හිතනවා කොහොමද ව්‍යාපාරය දියුණු කරන්නේ, ඉදිරියට පවත්වාගෙන යන්නේ. ස්වයං පෙළඹවීමක් තිබීම. දැන් අපි බලමු ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් අතර ඇති වෙනස්කම්. ව්‍යාපාරිකයා ව්‍යාපාර කටයුතු වල යෙදෙන්නේ ගතානුගතික හා සම්ප්‍රදායික ක්‍රමයකටය. මේකට හොඳම දේ තමයි ඔයාලගේ ළඟම තියෙන සම්ප්‍රදායික සිල්ලර වෙළඳ ව්‍යාපාරය හිතාගන්න. ගොඩක් වෙලාවට අපිට භාණ්ඩ තෝරලා ගන්න බෑ, කාඩ් එකට මිලට ගන්න බෑ නේද? ඩිස්කවුන්ට් දෙන්නේ නෑ නේද? ලෝයල්ටි කාඩ් නෑ. භාණ්ඩ සුළු ප්‍රමාණයක් තියෙන්නේ. භාණ්ඩ වර්ග සුළු ප්‍රමාණයයි නේද? සමහර භාණ්ඩ අපිට අවශ්‍ය භාණ්ඩ ළඟම කඩේ නෑ නේද? එතකොට ව්‍යාපාරිකයා ව්‍යාපාර කටයුතු වල යෙදෙන්නේ සම්ප්‍රදායික ක්‍රමයකට. හැබැයි ව්‍යවසායකයා හිතන්නකො සුපිරි වෙළඳසැලට ගියොත් අපිට අවශ්‍ය භාණ්ඩ තෝරලා ගන්න පුළුවන්. කාඩ් එකකට මිලට ගන්න පුළුවන්, ඩිස්කවුන්ට් දෙනවා නේද? භාණ්ඩ වර්ග රාශියක් තියෙනවා. එතකොට සුපිරි වෙළඳසැලේ මොකද වෙලා තියෙන්නේ? සුපිරි වෙළඳසැලේ දැනගෙන තියෙනවා දැන් පාරිභෝගිකයෝ ඉස්සර වගේ නෑ. දැන් පරිසරය වෙනස් වෙලා. ඒ අනුව එයාලගේ වෙළඳසැල නිර්මාණය කරලා තියෙනවා. එතකොට සුපිරි වෙළඳසැල නිර්මාණශීලී නවෝත්පාදන පදනම් කරගෙන ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ඊළඟ තමයි ව්‍යාපාරිකයා. ව්‍යාපාරිකයා අවදානම් බාර ගන්න එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. අලුත් ව්‍යාපාර පටන් ගන්න අලුත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න එයා උනන්දු වෙන්නේ නැහැ. ව්‍යාපාරය පුළුල් කරගන්න උනන්දු වෙන්නේ නැහැ. හැබැයි ව්‍යවසායකයා අවදානම් බාර ගන්නවා. අලුත් ව්‍යාපාරවල ආයෝජනය කරනවා. අලුත් භාණ්ඩ හා සේවා හඳුන්වා දෙනවා. ඒ වගේම නව පෙළඳපොළවල් වලට ප්‍රවිෂ්ඨ වෙනවා. දැන් ලංකාවේ විතර එන කඩේදීන එයාලා වෙන රටක ඒ ව්‍යාපාරය ආරම්භ කරනවා. ඊළඟට ව්‍යාපාරිකයා කියන එක්කෙනා තරගයට මුහුණ දෙන්න කැමති නැහැ. හැබැයි ව්‍යවසායකයා තරගය කැමැත්තෙන් සොයා යනවා. ව්‍යවසායකයා මොකද කරන්නේ? තරගකරුවන්ට වඩා හොඳ නිෂ්පාදන පරිභෝගිකයන්ට ලබා දෙන්න කටයුතු කරනවා. හැබැයි ව්‍යාපාරිකයා තරගයට අකමැති. දැන් හිතන්නකෝ ඔයාලගේ ළඟම සිල්ලර වෙළඳසැල ළඟ තවත් වෙළඳසැලක් දානවා. එතකොට ඒකට ඒ කඩේ මුදලාලි කැමතිද? නැහැ. ආනයනික භාණ්ඩ කෙරිය තිබිය. ඒ කියන්නේ දැන් සමහරලාට පිටරටින් ගේනවා ඊට වඩා අඩු මිලට. එතකොට ව්‍යාපාරිකයාට මොකද වෙන්නේ? ව්‍යාපාරිකයා ඒකට කැමති නැහැ. ඇයි? තමන්ගේ භාණ්ඩ මිනිස්සු මිලට ගන්න නැතුව අතාරිනවා. මොකද ආනයනික භාණ්ඩ අඩු මිලට තියෙන නිසා. ඊළඟ එක පවතින සම්පත් වලින් වුවද උපරිම ප්‍රයෝජන නොගැනීම. ව්‍යාපාරිකයා පවතින සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නෙ නෑ. හැබැයි ව්‍යවසායකයා මොකද කරන්නේ? පවතින සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඒ කියන්නේ අපතේ ද්‍රව්‍ය වලින් අතුරු නිෂ්පාදන බිහි කරනවා. ඒ වගේම අලුත් නිෂ්පාදන බිහි කරන්න සම්පත් පාවිච්චි කරනවා. ව්‍යවසායකයා කියන එක්කෙනා ගැටලු නිර්මාණශීලීව විසඳන්නේ. ඒ කියන්නේ සමහරලාට ඔයාලා දන්නවද? ගනුදෙනු කරු සොයා ගිහිල්ලා භාණ්ඩ විකුණනවා. ඒ වගේම පාරිභෝගිකයාගේ සැඟවුණු අවශ්‍යතා හැම වෙලේම හොයාගෙන ඊට ගැළපෙන ලෙස භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. හැබැයි ව්‍යාපාරිකයා මොකද කරන්නේ? තියෙන භාණ්ඩ ටිකම ඒ විදිහටම නිෂ්පාදනය කරගෙන යනවා. අලුත් භාණ්ඩ නිර්මාණය කරන්න හිතන්නේ නැහැ. නව නිෂ්පාදන සිද්ධ කරන්න හිතන්නේ නැහැ. ගතානුගතිකව තමයි ගැටලු විසඳන්න උත්සාහ කරන්නේ. දැන් හිතන්නකෝ එළවලු විකුණනවා කියලා. දැන් එළවලු විකුණනකොට එයාලා මොකද කරන්නේ? තියෙන එළවලු ටික විකුණනවා. දැන් ගොඩක් වෙලාවට එළවලු ගත්තාම සමහර පාරිභෝගිකයෝ කැමති පාවිච්චි කරන්න කිසිම පලිබෝධනාශක භාවිතා නොකර වගා කරපු එළවලු. එතකොට
ඒ වගේ අවශ්‍යතාවයක් වෙළඳපොලේ තියෙනවා. එතකොට මේ කාබනිකව නිෂ්පාදනය කරපු එළවලු අපිට ගන්න තියෙනවා සුපර් මාකට් එකේ. එතකොට ව්‍යවසායකයා ඒ අවශ්‍යතාවය හඳුනාගෙන ඒට අදාළව එළවලු නිෂ්පාදනය කරලා තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට එළවලු විකුණන වෙලෙන්දෝ ඒක ගැන හිතන්න මොකද කරන්නේ තියෙන එළවලු ටික තමයි විකුණන්න බලන්නේ. එතකොට යාට තියෙන ඉතා ආසන්න ඉලක්ක. එක්ක ඉක්මනින් ලාභ ලබන්න එහෙම නැත්නම් කොහොම හරි බාන ටික ඉක්මනට විකුණන්න. දැන් හිතන්නකෝ එළවලු පොලේදී බලන්නේ කොහොම හරි බාන ටික විකුණ ගන්න. ව්‍යවසායකයාට තියෙන දීර්ඝකාලීන දැක්මක් සහිතව දූරදර්ශීව ඉලක්ක පිහිටුවා ගන්න. එතකොට එයාට අදහසක් තියෙනවා වෙළඳපොලේ දීර්ඝ කාලයක් රැඳී ඉන්න ඕනේ. නැවත පාරිභෝගික ආයතනයට ගෙන්වා ගැනීමට ව්‍යවසායකයා කටයුතු කරනවා. ව්‍යාපාරිකයා මොකද කරන්නේ? ව්‍යාපාරිකයාට ඕන තියෙන තත්ත්වෙම පවත්වාගෙන යන්න. දැන් උදාහරණ තමයි පදික වෙළඳාම, සම්ප්‍රදායික සිල්ලර වෙළඳාම. හැබැයි ව්‍යවසායකයා දිනෙන් දින ව්‍යාපාර පුළුල් කරනවා. එයා නව වෙළඳපොළ සොයාගෙන යනවා. ඒ වගේම අපනයන එය සිද්ධ කරනවා. දැන් බලමු අපි ව්‍යවසායක වර්ග. ව්‍යාපාර ව්‍යවසායකයන්. ව්‍යාපාර ව්‍යවසායකයන් මොකද කරන්නේ? ලාභ අපේක්ෂාවෙන් ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. උදාහරණ තමයි සිල්ලර වෙළෙන්දා. සමාජීය ව්‍යවසායකයන් කියන්නේ සමාජයේ තියෙන ගැටලු හඳුනාගෙන ඒවාට නිර්මාණශීලීව විසඳුම් ඉදිරිපත් කරනවා. දැන් බලන්න උදාහරණ ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය, වසංගත රෝග මර්ධන වැඩපිළිවෙල. දැන් එහෙම සිද්ධ කරපු ව්‍යවසායකයෝ ඉන්නවා ගොඩක් ප්‍රසිද්ධ අය ඉන්නවා. උදාහරණ තමයි මහත්මා ගාන්ධි, මාරි කියුරි, මහාචාර්ය මොහොමඩ් යූනුස්. ඒ වගේම CWW කන්නංකර මැතිතුමා. දැන් ඒ මැතිතුමා හඳුනාගත්තා ගොඩක් අයට අධ්‍යාපනය මුදල් වියදම් කරලා ලබන්න අමාරුයි. ඒක නිසා අධ්‍යාපනය නොමිලේ ලබා දෙන්න ඕන කියලා. එහෙම සමාජයට නිර්මාණාත්මක විසඳුමක් ඉදිරිපත් කරපු පුද්ගලයන්ට අපි කියනවා සමාජීය ව්‍යවසායකයන් කියලා. ඊළඟට අභ්‍යන්තර ව්‍යවසායකයන්. සමහර ව්‍යාපාර ආයතනවල සේවකයෝ ඉන්නවා. එයාලට තියෙන ව්‍යවසායකත්ව ගුණාංග. ඒ කියන්නේ එයාලට තමන්ගේ රැකියාව කරන ගමන් ඒ රැකියාවේ තුලදී නව නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. දැන් ඒ කියන්නේ තමන් වැඩ කරන තැන වැඩි දියුණු කරන්න අලුත් නිෂ්පාදන බිහි කළ හැකි පුද්ගලයෝ ඉන්නවා. අපි එයාලට කියනවා අභ්‍යන්තරික ව්‍යවසායකයෝ කියලා. දැන් උදාහරණ තමයි ගුණත්ව සම්මාන හිමි කරගත් රජයේ ආයතනවල ප්‍රධානී. ඵලදායීතා සම්මාන හිමි කරගත් විදුහල්වල ප්‍රධානී. එතකොට එයාලා මොකද කරන්නේ? හැම වෙලේම තමන්ගේ ආයතනය තුළ අලුත් දෙයක් කරන්න උත්සාහ කරන අය. ඉතින් දරුවනේ අපි මෙතනින් සාකච්ඡා කරා ඔයාලගේ 10 ශ්‍රේණියේ දෙවෙනි පාඩම. මම හිතනවා ඔයාලා මේක හරියට තේරුම් ගන්න ඇති කියලා. මේක හරිම සරල පාඩමක්, හරිම ලේසි පාඩමක්. ඉතින් මේ වීඩියෝ එක නැනපාට ස්තුතියි. මම ඔයාලගෙන් ඉල්ලනවා මගේ channel එකට subscribe කරන්න කියලා.